සුබ දවසක්. හෂා මොටිවේෂන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි කවුරුත් දන්නවා විවාහ කාලය කියන්නේ ටිකක් බය හිතෙන ප්‍රෙෂර් එක වැඩි කාලයක් කියලා. ඒත් ඔයාගේ ඉලක්ක ජය ගන්න එක බාධාවක් කරගන්න හොඳ නෑ. ඉතින් ඔයා අධ්‍යාපන ඉලක්ක ස්ථිරම ජය ගන්න, හිත ශක්තිමත් කරගන්න පුළුවන් වැදගත් වෙන කරුණු 5ක් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. මම මේ වීඩියෝ එක කතා කරන පළවෙනි කාරණේ තමයි ඉලක්කය ලොකු කෑලි වලට කඩන්න. ගොඩක් අය අවසාන ඉලක්කය එහෙම නැත්නම් ෆයිනල් ගෝල් එක දිහා විතරක් බලාගෙන හිත අවුල් කරගන්නවා. ඒක ලොකු බරක් විදිහට දැනෙනවා ඉතින්. ඒ වෙනුවට ඔබේ ඉලක්කය පුංචි කළමනාකරණය කළ හැකි කෑලි වලට කඩන්න. ඒ කිව්වේ අද මම මේ පාඩම ඉවර කරනවා. මේ සතියේ මම මේ ගාන හදනවා වගේ දවසේ ඉලක්කයක් හදාගන්න. දවසෙන් දවස මේ පුංචි ඉලක්ක දිනනකොට ඔයාට ලැබෙන සතුටත් එක්ක අවසාන ඉලක්කය ළඟා කරගන්න එක ලේසි වෙනවා. ඉතින් ඒකෙන් මෙනවා මම දෙවෙනි කාරණේට. ක්‍රියාවට බහින්න පර්ෆෙක්ට් වෙන්න හිතන්න එපා. හෙට පටන් ගන්නවා ඊළඟ සතියේ හොඳටම ලෑස්ති වෙලා පටන් ගන්නවා කියලා කියන්නේ කම්මැලිකමේ ලක්ෂණ. සාර්ථක වෙන්නේ දැන්ම පටන් ගන්න අය. ඔබේ සැලැස්ම 100%ක්ම නිවැරදි වෙන්න ඕනේ නැහැ. 75%ක් විතර හොඳ නම් ඒ ඇති. පටන් ගන්න. ඉතිරි ටික වැඩ කරන ගමන් හදා ගන්න පුළුවන්. ප්‍රමාද කරන එක නවත්තලා දැන්ම පටන් ගැනීම තමයි දෙවෙනි වැදගත්ම දේ වෙන්නේ. ඉතින් ඒකෙම කතා කරමු අපි තුන්වෙනි කාරණාව. විවේකයක් ගන්න මොළය රීචාර්ජ් වෙන්න. අකණ්ඩව දිගටම පාඩම් කිරීමෙන් වෙන්නේ ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙන එකයි. ඒ නිසා ඔයාගේ අනිවාර්යයෙන්ම විවේකයක් ගත යුතුයි. විනාඩි 15ක් විතර හොඳට වැඩ කරලා ඊට පස්සේ විනාඩි 10ක් විතර පොඩි විවේකයක් ගන්න. මේ විවේකයේදී ෆෝන් එක බලනවට වඩා එළියට ගිහින් පොඩි ඇවිදීමක් කරන්න, නැත්නම් නැවතුම් හුස්මක් ගන්න. මේකෙන් ඔයාගේ මොළේ නැවතත් ආරෝපණය වෙන්න පටන් ගන්නවා. විවේකය කියන්නේ වේලාව නාස්ති කිරීමක් නෙමෙයි. ඊළඟ වැඩ කොටසට ශක්තිය එකතු කරන ක්‍රමයක් කියලා හොඳට මතක තියාගන්නකෝ. ඒකෙන් මෙනම හතරවෙනි කාරණාවට අසාර්ථක වීමට බය වෙන්න එපා. වැඩ කරනකොට වැරදීම් සිදු වෙන එක ස්වභාවිකයි. ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න පත්‍රයක් කරනකොට ලකුණු අඩු වුණාට උත්තරය වැරදුනාට බය වෙන්න එපා. ඒ අසාර්ථකත්වයේ පාඩමක් විදියට දකින්න. ඇයි මට වැරදුනේ? මං කොතනද දුර්වල කියලා විමසලා බලන්න. අසාර්ථක වීම කියන්නේ ඔබ වැඩ කරන බවට තියෙන සලකුණක්. වැදගත් වෙන්නේ වැරදුණු තැනින් අනාපව් නැගිටලා වැඩ කරන්න පටන් ගන්න එක. ඉතින් අපි කතා කරන පස්වෙනි කාරණය තමයි ඔබ ගැන විශ්වාස කරන්න. මේ හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ ඔබ ගැන තියෙන විශ්වාසයයි. මට මේ ඉලක්කය ජය ගන්න පුළුවන් කියලා ඔයාගේ හිතට නිතරම කියන්න. අනිත් අය ඔයාට hina වෙන්න පුළුවන්, සැක කරන්න පුළුවන්. ඒත් ඔයාගේ ගමනට බලපන්නේ ඔයාගේ විශ්වාසය විතරයි නේද? හැමදාම උදේට නැගිටලා හිතන්න. මට පුළුවන් මම මේක කරනවමයි කියලා. හෂා මොටිවේෂන් අපේ channel එකෙන් ඔයාට කියන්නේ විශ්වාස කරන්න ඔයාට පුළුවන්. ඉතින් යාළුවනේ මේ කරුණ පහෙන් ඔයාට ලොකු ශක්තියක් ලැබෙන්නේ ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ අධ්‍යාපන ඉලක්කය මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මේ මාසය ඇතුළත කවුද ඒ ඉලක්ක දිනන්නේ කියලා. තවත් මේ වගේ මොටිවේෂන් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම සමු ගන්නවා. ඉතින් ඔයාට අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.